නිරිතතික මෝසම් සක්‍රිය වීමත් සමග මේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩිවීමක් අද සහ හෙට දිනවල. කියන 14 15 තියෙන දිනවල දැක් ගන්න පුළුවන්. මොකද දැනට මේ මෝසම් සක්‍රිය තත්ත්වය තමයි පවතින්නේ. ඒකින්ද විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ ඒ වගේම තමයි මධ්‍යම පළාතේ නුවරඑළිය, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් මධ්‍යම පළාතේ බටහිර කොටසට තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකින්ද ඒවා සැලකිලිමත් වෙන්න. මේ වැසි සමග සුළං වල වැඩිවීමක්, කැපී පෙනෙන වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මොකද මේ මෝසම් සුළං මේ දින ටිකේ මෝසම් සුළං වල මේ සුළඟේ වේගය ඉහළ යාමක් අපේක්ෂා කරන හින්දා ඒ ගැන අවධානයෙන් ඉන්න. විශේෂයෙන්ම ගස් කඩා වැටීම්, ඒ වගේම තමයි කඳු නායම් වගේ දේවල් කඳුකර ප්‍රදේශයේ වෙන්න පුළුවන්. ඊට අමතරව පැහැදිලිවම තමයි මේ කඳුකර ප්‍රදේශ වලට ඇති වෙන වැස්සත් එක්ක පහත් බිම්වල විශේෂයෙන්ම පහතරට ප්‍රදේශවල ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ගංගා වතුර තත්ත්ව ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ දින දෙකේ තුල ඒ වැසි වැඩිවීම අපේක්ෂා කරන. කියන්නේ අද හා හෙට, විශේෂයෙන්ම අද සහ හෙට දින දෙකවල 14 15 දිනවල මේ වැසි වැඩිවීම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ හැමෝම අවධානයෙන් ඉන්නවා නම් හොඳයි කියන එක තමයි සඳහන් කරන්න තියෙන්නේ. අපි බලමු ඉදිරියට කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව.